මෙන්න මේ වගේ පාසල් ළමයින්ට ඉස්කෝලේ අමතර බෑග් බඩු ටික ගෙනියන්න අමතර පොත් ටික ගෙනියන්න බෑග් එකක් මහන හැටි ඉගෙන ගමු. මෙන්න මේ වගේ බෑග් එකක්. මේ ගිරිසිපර එකක් දාලා තියෙනවා. මේක තමයි කඩෙන් ගත්ත එක. මේක බලාගෙන තමයි අපි දැන් මහන්නේ යන්නේ. ඒකදී අපිට මූලික වශයෙන් ඕන වෙනවා මෙන්න මේ වගේ ඔක්ස්ෆර්ඩ් කොටසක්. මම මේක ලයිනින් කරලා වටේ මහගෙන තියෙන්නේ. ඔක්ස්ෆර්ඩ් එකේ දිග වෙනවා අඟල් 15යි 26ක්. මේක අඟල් 15යි 26 ඔක්ස්ෆර්ඩ් කොටසක්. එතකොට සයිඩ් කොටස් දෙක විදිහට අපිට ඕන වෙනවා අඟල් 4යි 10 මාරේ කොටස් දෙකක්. මේ දෙකත් මම ලයිනින් කරලා තියෙන්නේ. ඒ වගේම මේම ෂිපර් එක ඇටච් කරගත්ත මෙන්න මේ කොටස මේක අපිට අවශ්‍ය නම් විතරක් ඇටච් කරගන්න පුළුවන්. නැත්නම් මේක නැතුවත් බෑග් එක කරගන්න පුළුවන්. මම මේක දිග වෙනම කියන්නම්. මේක සෙන්ටිමීටර් අඟල් 13ක් දිගයි අඟල් 2ක් පළලයි. ඔයාලට පේනවනේ මෙන්න මෙතන මම ඊට කලින් මේකේ වීඩියෝ එක දැම්මා. මෙතන චුට්ටක් ඇතුළටම ලමහලා තියෙන්නේ මේ වගේ. ඔය ඊට පස්සේ මෙතන පෙර ඇටච් වෙන කොටසත් ඇතුළට පොඩ්ඩක් නවලා මහලා ඉවර වෙලා තමයි මම මේකට ෂිපර් එක ඇටච් කරගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ කොටසකුත් ඕන වෙනවා. මේක අවශ්‍යම නැහැ. මේක නැතුවත් බෑග් එක කරගන්න පුළුවන්. දැන් බලමු ඊළඟට මොකද්ද කරන්න කියලා. මේක අඟල් 15ක් පළල එකනේ. එතකොට මේ අඟල් 15ක් පළල එක අපි පහේ කොටස් තුනකට බෙදනවා. මේ විදිහට බෙදපු ඉරා මේ උඩ ඉඳන් අඟල් 2ක්, මෙතනත් අඟල් 2ක්, යට ඉඳලුත් අඟල් 2ක් ඉතුරු වෙන්න මේ සම්පූර්ණ ඉර ඇඳගෙන යා කර ගන්නවා. ඒකේ හරි මැද අපි මෙතන ලකුණු කරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට මේකට අවශ්‍ය වෙනවා වෙබින් එක කොටසක්. අඟල වෙබින් එක අඟල් 83ක් දිගට ගන්නවා. අඟල් 83ක් දිගට ගත්ත වෙබින් එක හරි මැද්ද. ඒකේ හරි මැද්ද මෙන්න මෙතෙන්ට තියලා පින් එකක් ගහ ගන්නවා. ඊට පස්සේ වටේට ගිහිල්ලා අනිත් කෙරවල මෙතෙන්ට ගහ ගන්නවා. මේ පැත්තෙන් ගිහිල්ලා මෙතෙන්ට ගහ ගන්නවා. එහෙම ගහපු එක මම පෙන්නනවා. මේ තියෙන්නේ හරි මැද්ද. මේ තියෙන්නේ කට්ටක් ගහගෙන තියෙන්නේ හරි මැද්ද. මේ අවසාන කෙරවලවල් දෙක එකතු වෙච්ච තැන මම මේ දෙක පොඩ්ඩක් එක උඩ එක යන්න අඟලක විතර කොටසක් දාලා තියෙනවා. ඒක පැහැදිලිව පේනවා අඩු ඇති. මොන මේ වගේ මෙතන දාලා තියෙනවා. ඒ වගේම මෙතන අපි උඩ ඉඳන් අඟල් දෙකක් පල්ලෙහානේ ලකුණු කර යන්න. එතනිනුත් පින් දෙකක් ගහගෙන තියෙනවා. මේ පැත්තත් ඒ වගේ දැන් තියෙන්නේ මේ වටේට ඔන්නෝම මෙතනට ගිහිල්ලා ආයේ මෙහෙම මහන එක. මෙතෙන්දී අනිවාර්යෙන් මේක උඩ ටැග් කරගන්න. ඕ වටේ ගිහිල්ලා මෙතන මහගන්න මේ කෙරවලවල් දෙක. මේ දෙකයි අනිවාර්යෙන් ටැග් කරගන්න. මෙතන මේ අවසන් වෙන කොටස පොඩ්ඩක් ඇතුළට නවල මෙහුවත් කමක් නැහැ. එහෙම නැත්නම් මෙතන පුච්ච ගන්න. දැන් එතනින් එහාට යන පියවර ටික අපි බලමු. මෙතෙන් දැන් මහගෙන යමු. මෙතෙන්දී අපි මේ ඇඳගත්ත ඉර ඇතුළට හිටින්න වෙබින් එක එතනින් පිටට හිටින්න තමයි ඇටච් කරගන්නේ. මේ දෙක අතර පරතරය අඟල් 5ක් තියෙන්න ඕනේ. මේ පේනවද ඔයාලට මැද මූට්ටුව මම නවලා ගැහුවා. මෙතන උඩ ටැග් කරලා තියෙන්නේ. දැන් මේ කොටස හරි මේ දැන් බලමු ඊළඟ කොටස මොකක්ද කියලා. ඊළඟට අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ කොටස් දෙකක් සයිඩ් එකට. මේක අපි ඉස්සෙල්ලාම කට පයිපින් කරගන්න ඕනේ. මම මේකෙදි ගන්නවා අඟල් 3 කාල පයිපින් එකක්. මේක හොඳට දෙකට නවලා මේ කැපුම් දාරයට තියලා අන්නහම මහගෙන යනවා. ඊට පස්සේ අපි මේ ප්‍රධාන පළුවේ දිග පැත්ත හරියටම දෙකට මැද්දෙන් නවාගෙන ඉති චොප්පාරක් ගා ගන්නවා. දෙපැත්ත මේ වගේ
දැන් තියෙන්නේ මේ කොටස් දෙකෙත් අපි මේ පයිපින් එක ගහගත්ත පැත්ත නෙමෙයි අනිත් පැත්තේ යට හරි මැද ලකුණු කරගත්තා. ඔන්න ඒ වගේ දෙපැත්තම ලකුණු කරගත්තා. එකක් ගමු. දැන් තියෙන්නේ මේකේ ලයිනින් කොටස පැත්තට. මේ කොටසේ ලයිනින් කොටස පැත්ත තියලා හරියට අපි අර ඇඳගත්ත ඉරි දෙක උඩේ. ඔන්න ඔහම මේ වලට පේනවනේ. මේ ඉරි දෙක එක උඩ එක තියලා වටේට මහගෙන යන්න තියෙන්නේ. ඒක ගොඩක් අඩුවෙන් මැහුම් වාසි කියලා මහගෙන යන්න. මොකද අපි මේ තුන් කාලේ පයිපින් එකනේ මැහුම් කවර් කරන්න ගන්නෙ. ඒ විදිහටම අනිත් පැත්තටත් මහගෙන යනවා. අනිත් සයිඩ් එකත් මහමු. ඔයාලට හොඳට මත හුරු නම් උඩ ඉඳන් යම් ප්‍රමාණයක් මේක මහුවාම ඔයාලට තේරෙනවනේ කොච්චර ප්‍රමාණයක්ද අඩු කියලා. අන්න ඒ ප්‍රමාණය අයින් කරලා මහගෙන යන්නත් පුළුවන්. නමුත් වැඩිය හොඳයි මැද ඉඳන් වටේට යන එක. එතකොට වරදින ප්‍රවණතාවයේ අඩුයි මූඩි ඉස්සෙල්ලාම මහන කෙනෙකුට. දැන් තියෙන්නේ මේ මැහුම පයිපින් එකෙන් කවර් කරන්න. කට් කරමු. පයිපින් කොටස ගත්තා. මෙතන උඩ ඉඳන්ම මෙතන අඟල් 3 කාලක් විතර පල්ලෙහෙන් අපි මේ සයිඩ් කොටස අවසන් කරගෙන තියෙන්නේ. ඒ උඩ ඉඳන්ම අපි මහගෙන යනවා. අනිත් පැත්තත් පයිපින් කරන්න. වැඩි කොටස් කපමු. මේ බෑග් එක මේ විදිහට මේ කටවටේටත් මේ විදිහටම පයිපින් එක අල්ලලා පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේකට ෂිපර් එකක් අල්ලන්නත් පුළුවන්. මෙන්න මේ විදිහේ අවසානයේ ගන්න මේ පේනවනේ මෙතන අවසානයේ මෙතනින් එහාට ෂිප් එක යන්නේ නැහැ. ඔන්න ඔය කොටසක් මහන්න. මෙතන මහන විදිහ අපි බලමු. මම මුලින්ම මෙන්න මේ විදිහට මේ තුන් පැත්ත නවල මහලා තියෙනවා. ඒකටම ෂිපර් එක අරගෙන තියෙනවා. මේ පැත්ත ෂිප් හෙඩ් එක දාලා මේ තියෙන ෂිප් හෙඩ් එක මේ පැත්තට දාලා මේ පැත්ත මං වහගෙන තියෙනවා. මේක වහන දන්නවනේ. ඊට පස්සේ මම මේ පැත්ත කෙරෝලේ මෙන්න මේ විදිහට අඟලක් විතර කපනවා. මේ පේනවනේ කපලා තියෙන විදිහ. මේ මැද කොටස ඉතුරු වෙන්න දෙපැත්තේ රෙදි කෑලි දෙක කපා ගන්නවා. ඊට පස්සේ
මේ කැල අයින් කරගන්නවා. එතකොට දැන් මේ දෙපැත්ත ටික විතරයි මැද අර දන්වැල වගේ චේන් එක වගේ තියෙන කොටස නැහැ. ඊට මේක පොඩ්ඩක් දිග අර ගන්නවා. දැන් බලන්න මේක මේ පැත්තට ගන්නත් පුළුවන්. ඔන්න ඔය වගේ. පැහැදිලිද? මේක මෙහෙම යටින් අරගෙන උඩින් ගන්නත් පුළුවන්. ආයේ උඩින් අරගෙන මෙහෙම යටින් අවසන් කරන්නත් පුළුවන්. දෙපැත්තම ඕකේ. දෙපැත්තෙම වෙන්නේ ෂිපර් එක මෙතනින්. ෂිපර් හෙඩ් එක මෙතනින් එහාට යන එක නවත්තන එක. දැන් ඒක එහෙම තියාගෙන අපි මේ නවල මහගත් කොටසට ඔන්න මම මේක යටින් ගන්නවා. එහෙම තිබ්බා. හරියට මේකේ කෙරවල තියාගත්තා. නැවුවා. මේ පැත්තත් ඒ හා සමානමයි. මේක දැන් අපි ගත්තේ යටින්නේ. මේක අපි ගන්නවා උඩින්. ඔන්න ඔය වගේ. නෑ. ඔව් මේක උඩින් ගන්නවා. අපි කලින් එක ගත්තේ යටින්. ඔන්න ඔය වගේ. මේක මේ කොටස මෙහෙම උඩින් අරගෙන ඊට පස්සේ යටින් ඔන්නම තියලා මේක හිරට ගන්න. ඊට පස්සේ ඒකේ අවසානයේට මේ අපි ගන්න මැටීරියල් එක ඒක උඩින් තමයි තියාගන්න. හරිද? මේ දෙක සමානද කියලාත් බලන්න. දැන් අපිට පුළුවන් අවසානයේ පොඩ්ඩක් ඔන්න මේ විදිහට පුච්ච ගන්න. ලස්සනට තියෙනවා. බලන්න. මෙතන අපි අර කඩෙන් ගන්න ඇඳුම් වලට සෙට් කරන ෂිපර් එක වගේම ලස්සනට තියෙනවා. මේ කොටස මේ කම්බි කොටස ටිකක් වැඩිපුර තියෙනවා වගේ නම් කපලා අයින් කරන්නත් පුළුවන්. මගේ එකේ චුට්ටක් වැඩි ඇවිල්ලා තියෙනවා. එන්න වගේ. ලස්සනයිනේ. ෂිපර් එක අල්ලන කොටස තමයි මම කිව්වා අඟල් 13ක් දිග දෙකක් පළල කොටස් දෙකක් අරගෙන ඒකට මෙන්න මේ විදිහට ෂිපර් එක ඇටච් කරගන්න කියලා. මේක අල්ලනකොට මේකේ හරි මැද ලකුණු කරගෙන අර විදිහටම අපි සයිඩ් එක ඇල්ලුව විදිහටම මේකත් ඇටච් කරගන්නවා. මේකෙත් මැද ලකුණු කරගන්නවා. ඊට පස්සේ මැදට මැද තියලා මහගෙන යන්න ඕනේ. ඊට පස්සේ ඒකත් පල්ටි කරනවා.
මතක ඇතුව කොන පුච්චන්න ඕනේ. නැත්තම් ලෙහිලා යනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි බෑග් එක එන්නේ අවසානයේ. මේක කොහොම ඇතුළට නවන්නත් පුළුවන්. ඔන්න ඒ වගේ බෑග් එක. මේක ඔයාලට ඕන පාටකින් කරගන්න. පයිපින් එක වෙබින් එක කළු පාට වුණාට අනිත් මැටීරියල් එක වෙන පාටකින් වුණාට ගැටලුවක් නැහැ. මේ වගේ මම මෙතන මගේ පොඩි ලේබල් එකකුත් ගහගත්තා. මේක වැඩ අවසන් වුණාම අඟල් 15ක් දිගට අඟල් 11ක් උසට තියෙනවා. ඉතින් මේකට CR පොතක් උනත් දාන්න පුළුවන් ගැටලුවක් නැහැ. එහෙනම් ඉතින් ඔයාලත් මහලා මට ෆොටෝස් දාන්න.